මෙන්න මේක තමයි අර කිව්ව ගල 2500 විතර ඉස්සල්ලාම අටවස්ථානට කලින් සර් මේක තමයි ආරම්භය. පුරාවිද්‍යාඥ ගැස්ට මහතා විසින් අද ඉදිරිපත් කරන්නේ නිදානයක් අරගෙන කියලා කතාවක තියෙනවා. කල්ලෙන් 22ක් තියෙනවා. රහතන් වහන්සේලා ඉන්නේ. රහතන් වහන්සේලා 500 නමක් ඔය කල්ලෙන් 22 දෙක්කමින්ද භාවනා කරලා. මට මතකයි ඒ කාලේ රාවණ රජතුමයි මම යාළුවනේ මේ වගේ යනවා. අපි සෑහෙන්න මේකේ ඇවිද්ද සෙල්ලම් කරා. ගුඩ් මෝර්නිං. දෙවෙනි දවස් බලමු කොහෙද යන්නේ. ගෙදර යන්නත් ඕන. එහෙනම් වීඩියෝ එක පටන් ගන්න කලින් කොහොම subscribe කරන්න. කොණ්ඩේ හැටි බං එන ගහරව. මේ මලු කීපේ දිනවා. හරිම පිළිවෙල යාළුවනේ මොන මගුලකටද බං මේ කවුද මේක දාන්නේ? අයියෝ කවුද මේක දාන්නේ? උදැස්සන ආහාරය ගැනීමට නැවැත්තුවා යාළුවනේ. ඇත්තමයි කියන්නේ. මොකද්ද මේ? එළවජුන් කියලා කියන්නේ මෙතෙන්ට. කාටද? හරිම රසයි. ප්‍රමෝෂන් එකක් කරගෙන. පෙయ్య. අනුරාධපුරේ ඇවිල්ලා ඔයාලට පිරිසිදු පිළිවෙලට කන්න පුළුවන් තරම් තමයි මේ අනුරාධපුරේ නගර සභාව. හෙළබජු. ඒ දොස් විවරණ ඒ ඇති හොඳට වෙස්සගිරිය කියලා කියන්නේ අවුරුදු 2500 විතර ඉස්සල්ලාම අටවස්ථානට කලින් සර් මේක තමයි ආරම්භය. ඊට පස්සේ සඳිවුරු සෑය ඒවා විසුණුනිය ලංකාරාම සදකට පහරේ දැන් තමයි බිහි වෙන්න ගන්න වටේ. මෙතන ආයේ එදින දවසේ පටන් ගමු. සියලුම රජවරු තැන්පත් කරපු රන්නාභරණ මුතුමැණික් ඔව්. මිල කරන්න බෑ. ඔය ගැසින ගමා තියෙනවා කියලා. ගල්ලෙන් 22ක් තියෙනවා. රහතන් වහන්සේලා ඉන්නේ. රහතන් වහන්සේලා 500 නමක් ඔය ගල්ලෙන් 22 දෙක්කමින්ද භාවනා කරලා. ප්‍රධාන රජවරු තමයි රාවණ රජුරෝ. එයා තමයි වැදලි වේත් කරු බැල තියෙනවා. වේත් අඹරු ගල තියෙනවා. කෙරවල තියසේ රාවණ රජුරෝගේ මාලිගාව. ඒක තනිකර ගල් වලින් පෙරසේ ගල් උළුවස්සයි ගල් ඇදයි මාර ලස්සනක් තියෙන ලස්සනම ලෙන තියෙන එතනද වලෙන් 22 ලස්සනම ලෙන. මෙතනසේ බුදුන් වදින්න මොකුත් නැහැ. අර රජවරුන්ගේ ලෙන් ගත්තාරේ හැරෙනවා කිව්වේ. ඒ කාලේ රෙස්ටුරන්ට් එකක් වගේ වෙන්නේ. රාවණ රජුරෝ දා වේදානිය. එයාගේ අර දිනස ලස්සන මාලිගාව. අඩි පෙන්න එක ලකුණු නෙල්ල බලාගෙන. මේ අර හීනයත් සබෑවක් කරගන්න දෙයක්. දෙකයි වුණා මං අහන් අට අර. ඉතින් යාළුවනේ කිව්වා වගේ මොන අපේ ඇවිල්ලා ඉන්නවා වෙස්සගිරියට. ඉතින් මේ වෙස්සගිරිය ලොකු විශේෂත්ව ටිකක් තියෙනවලු. ඉතින් අපි බලමු. රාවණ රජතුමාගේ සීන් ටිකක් තියෙනවා කියන්නේ තව එක එක වටින දේවල් තැන්පත් කරලා තියෙනවා. එහෙම එහෙම ඉතින් එක එක කතා තියෙනවා. එන්න මේක තමයි අර කිව්ව ගල යන්න තැන් තියෙන අපිට පටන් ගන්න කිව්වේ මෙතනින් මෙතන තියෙන එක එක නටබුන් මචං හරිද ඔයාලට මේ කියලා දෙන්නේ මචං ප්‍රවීණ කවුද මවුන්ට කියන්නේ පුරාවිද්‍යාඥ ගැස්ට මහතා විසින් අද ඉදිරිපත් කරන්නේ නටබුන් වලට පේනවා මේවා හරිම ලක්ෂණයි වෙස්සගිරිය ශිලා ලිපි අනිකර ගල් තියෙන්නේ යාළුවෝ ගල් ගුහාවක් මට මතකයි ඒ කාලේ රාවණ රජතුමයි මම යාළුවනේ මේ වගේ යනවා. අපි සෑහෙන්න මේකේ ඇවිද්ද සෙල්ලම් කරා දුවපණ ඇවිද්ද අන්තිමට මම විතරයි ඉතුරුනේ. හරිම සුන්දරයි, හරිම දුකයි. මේ වගේ ඇවිදපු විදිය මට මතක් වෙනවා. කොච්චර සතුටින් හිටියද? Hi. ඉන්ෆ්ලුවෙන්සර්. Yes. ඉතින් කයියෙන් කයි යාළුවනේ මම උඩටම නැග්ග හරිද? මේ පිටරට ෆෑන්ස්ලා වැඩි ගණන් ගන්න නැහැ මම. එතන යාළුවනේ මොකක් කරේ තිබිලා තියෙන විශේෂ දෙයක්. බැලුව බැලමට යාළුවනේ පේන්නේ පුකක් වගේ. මෙතන තියෙනවා කියන්නේ යාළුවේ චෛත්‍යයක්. පේන්නේ රවුමට අඩිතාලම් වගේ. ඒක ඉතින් දැන් නටබුන් වෙලා තියෙන්නේ. මෙතනත් කොටු කරලා තියෙනවා. මොන හරි කොටලා තියෙනවා යට. ඒව මැකෙනවට වට කරලා තියෙන්නේ. මේ මෙතනත් තියෙනවා. මේ තියෙන්නේ ශිරාම ලිපි යාළුවනේ මෙතන එක එක ඒවා තියෙනවා. අර පැත්තේ චෛත්‍ය තුනක්ම පේනවා. ඒ ගෙලින්ම මොකුත් නැහැ චෛත්‍ය තුනයි. අතන ජේතවනාරාමේ රුවන්වැලි සෑය. එහෙම චෛත්‍ය තුනක් තියෙනවා. මෙතනත් මොනවා හරි නට්ටම විශේෂමක් තියෙනවා. හෙලෝ බයින්න බලන්න. බයින්න කිව්වේ. බයින්න.
Hey යාළුවේ මේ වීඩියෝ එකට අනුග්‍රහ කරන්න කියන ඇප් එක ගැන කියන්න යන්නේ. ක්‍රිකට් ෆුට්බෝල් වගේ ඕනම ක්‍රීඩාවක් මේකේ ලයිව් බලන්න පුළුවන්. ඉතින් මේකෙන් හැම තරගයක්ම නරඹන ගමන් ක්‍රීඩකයන් ගහන ලකුණු ජයග්‍රහණය කරන කණ්ඩායම් වගේ දේවල් අනුමාන කරලා ඔයාලටත් මුදල් ජයග්‍රහණය කරන්න පුළුවන්. මතක තියාගන්න හරියට ඉගෙනගෙන මේ වැඩේට එන්ටර් වෙයි. තව රෝඩ්ස්ගේ පොඩි මිනි ගේම්ස් ගොඩක් තියෙනවාට ප්ලේ කර. ඒ වගේම මේකට මුදල් තැන්පත් කරනවා වගේම ජයග්‍රහණය කරන සල්ලි ගන්නත් UPay iPay සම්පත් විශ්ව වගේම බැංක් ට්‍රාන්ස්ෆර් කරලා ECMත් පුළුවන්. ඉතින් Google එකට යන්න OneX කියලා සර්ච් කරන්න. ඊට පස්සේ එන උඩම link එකෙන් ගිහින් රෙජිස්ටර් වෙද්දි මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට තවත් අමුතර මුදල් දායක ලබා ගන්න පුළුවන්. දැනගෙන වැඩි පටන් ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මෙතන කවුරුවත් නැතුණාට ඉස්සර මමයි රාවණ රජතුමයි හැංගි මුත්ත කරන්න ගියපු පාර තියෙන මෙතනින් පහළ කැලෑව තියෙන ටොපි කන්න නෙමෙයි ගියේ හැංගි මුත්ත කර පර්වතයේ ආරාම සංකීර්ණය කියලා තියෙන්නේ මොකද්ද මන්ද තනිකර මෙතින් නටබුන් තමයි තියෙන්නේ යාළුවෝ වෙන දෙයක් නැහැ මෙතන තනි ප්‍රපාතයක් තියෙන්නේ යාළුවනේ රාවණ රජුගේ කාලෙත් මේ වගේ කෑලි ඉතින් ඇවිල්ලා ඒ රජතුමාව රවට්ටන්න try කරන්න ඇති එකල කොහොම සිටියද දන්නේ මේකල ඉන්නේ මේ විදියට මේ ටික තමයි ඉතින් තියෙන්නේ විශ්සගිරිය අපිට බලන්න අපිට දෙල්ලක තේරුමක් නැහැ මොකද මෙතන උනේ ඒ වගේ අපි දන්නේ නැහැ මේ වලට පේනවනේ මේ ටික මේ තියෙන්නේ අර ඇතුළට වතුර එනවට කපලා කැටේ අර එතකොට එතනින් ඇවිල්ලා වතුර නවතලා බිමට වැටෙනවා හරිද එතකොට මේ හැම තැනම අපිට නොපෙනෙන පොඩි ඩීටේල් කෑලි තියෙනවා දන්නේ නැහැ මොනවද කියේ එතකොට මෙතන තියෙනවා කිව්වා අරයා කිව්වා නේද ඇඳක් තියෙනවා කියේ මෙතන සහ මෙන්න මේ තැන් දෙකේ තමයි මේ ඇඳන් කියන තැන් දෙක. මේකට හාන්සි වුණාම කියන්නේ මේකේ හාන්සි වුණායින් පස්සේ නැගිටින්න හිතෙන්නේ නැති මට්ටමේ මේ සීන් එකක් තියෙනවලු මෙතන. එහෙනම් මම හාන්සි වෙන්න යන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉස්සර රාවණ අඩුව ඇත්තට කිව්වොත් වගේ මෙතනින් නැගිටින්න හිතෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මට දැන් දැනෙනවා රාවණ රජතුමාගේ හැඟීම්. දේවියෝ දෙපැත්තේ තියාගෙන ගල් මැදිලා තියෙන්නේ පේනවනේ කොච්චර ගල් කැපිලාද කියලා මෙතන. ඔයාලට හිතා ගන්නවත් බෑ රාවණ රජතුමා කරපු සිරාම කතාව කිව්ව කතාව ඇත්ත මෙතනින් හාන්සි වුණොත් නැගිටින්න හිතෙන්නේ නැති සීන් එකක් නම් තියෙනවා. මට දෙකක් දැනෙනවා මම දේශයක් පාලනය කරන නායකයෙක්. මේ පැත්තේ හිටියනම් මම හැමදාම මෙතෙන්ට. මේකේ හරියට බැලුවොත් පුක් පිහිටි තැන් 4ක් තියෙනවා. මේ තියෙන තැන් දෙකක්. මම ඉන්නේ රාවණ රජුමා කියපු තැන. ඕන විදිහට නිදා ගන්න පුළුවන් මේ ඕන තැන. බොහෝ විට මෙතන නම් සඳනි වගේ දේවියක් ඉන්නේ නැත්තේ. ටිකක් පුකලොකේ. දැන් අරයා කිව්ව විදිහට මන් දන්නේ එයා 100%ක් ඇත්ත කිව්වද කියලා අපි දන්නේ නැහැ. එයා කිව්ව විදිහට අතීතයේ මෙතන නිකන් අර රෙස්ටුරන්ට් එකක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්නේ. නිකන් ගිමන් හරි නෑ නිකන් අර විවේක ගන්නවා කියන තැනක් විදිහට. ඉතින් මේ ආතල්ලයක් තියෙන්නේ නැති ඒ කාලේ. මෙන්න මේම රාවණ රජතුමා ඉස්සරහ කොන කරකවල රැවුලේ සුපිරියටම ඉඳලා තියෙනවා. මමත් ඉතින් දැන් වෙනසක් නෑ. ප්‍රතිබ්බ හැමලෑල්ලේ හඳ දිහා බලාගෙන ඉන්නද මෙතෙන්ට වෙලා රාවණ රජතුමාට මෙතෙන්ට හඳ පේනුණලු. මටත් හිතා ගන්න පුළුවන් ලස්සන වේව් එකක් තියෙනවා. ඇත්තටම ඉතින් මේවා බලන්න එන්න ඕගොල්ලොත් ඉතින් ඇවිල්ලා පොඩි පරිස්සම් කරන්න මේ තැන් විනාශ කරන්න නැතු. විඳලා කියලා යන්න. එන යාළුවනේ මම නිදා ගන්න. ගුඩ් නයිට්. අපි යන්නේ ගල්ලුලුවස්ස හොයාගෙන. අතර නිදාගත්ත පැය 5ක් විතර. අපි යන් ගල්ලුලුව බලන්න යාළුවනේ රාවණ රජතුමා ඇවිද්ද. කියන්නේ එහෙමයි. ඒ ඇතුළු තව රජවරු ඕන තරම් ඉන්නේ නැති. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. අතන තමයි අර බෙඩ් එක තිබ්බේ අර එහා පැත්තේ. අපි ඒක නිදාගෙන තමයි යන්නේ. ඒ කාලෙත් මේවා උඩින් පොඩි කොළු ගැටව් උඩින් පැන දුවන්නේ නැති අප්පච්චි කිය. ඒ කාලේ මේ පැති වලින් බිසව් හිනි පිනි ගග කෑග ගහ ඇවිදින්නේ නැති. මේ වගේ කලත් කුමාරිකාව පිස්සු කෙලින්නේ නැති. මෙතන ගල්වල කටාරම් තියෙනවා. උඩට නගින තැන් තියෙනවා. නිදානයක් අරගෙන කියලා කතාවක තියෙනවා. අපි දැන් මේ නටබුන් සහිත මවාගත් මාලිගයට ඇතුල් වෙන ගමන් ඉන්නේ. මෙතන තියෙනවා යාළුවනේ අර නිකන් සඳකඩ පහන වගේ ඇතුල් වෙන තැන මෙහෙම තියෙනවා. මට මැවිලා පේනවා මෙතන අපේ ලයියා. යෝ. ඔයාට බැරිද අර මිස්ටර් බීස්ට්ගේ වීඩියෝ වල වගේ එඩිට් එකක් ගන්න? මෙහෙම දුවනවා පොඩි ළමයි. කුමාරිකාව වෙනවා. ඒ කාලේ කුමාරිකාව දෙන්නෙක් මේ දෙපැත්තෙන් මගේ දෙපැත්තට දාලා ලයියා මොකද්ද බං ලයියා සිනමැටික් subscribe කරගන්න YouTube එකේ ඉන්න උත් වැඩෙත් තමයි edit කරන්න මම වැඩි වැඩ දාන්නේ බලමු මේකේ උගේ වැඩ ටික සංරක්ෂිත ගල්ලෙන
පැමිණෙන්න දේවිය පැමිණෙන්න. ඔළුවස්ස අන්න එන තැනත් තියෙනවා යාළුවනේ. රජතුමනි වැසිකිළිය. වැසිකිළියට දුවපියා. රෙන්න යමන් රෙන්න යමන්. යාළුවනේ මේ තියෙන්නේ බඩු පේනවාද ඒ තාක්ෂණය. මෙතනින් කකුල් දෙක තියලා මුත්‍ර වැටෙන්නේ මෙතන මම අල්ලන්නේ රජ කාලේ චූ. වේව්. ඊට පස්සේ ඔක්කොම වතුරෙන් මෙහෙම ගහගෙන යනවා. මේ උල් ගඳකුත් එනවා යාළුවෝ. මේ මොකද්ද මේ? අවුලුවස්ස මේ තියෙන්නේ. මේ උළුවස්ස පසුකාලිනම ෆික්ස් කරපු එකක් කියලා මම හිතනවා. මොකද මටත් මෙතනින් යන්න බෑ. උසම විතර උසක් නෑ. පහම් පත්තු කරලා තියෙන සෑය. මේ ඔළුව ඇදිච්ච තැනද තියෙන්නේ? මට රන්දරෙන්නේ වවුල් වෙල්ලෙන තැන් වල. මේක කඩන් ඉස්සන්නේ ඔළුවට එහෙම කරමු අපි ගල්ලා තියෙන්නේ. ඉතින් මේ තමයි ඒ උළුවස්ස. මට දැනෙනවා රජ කාලේ ගතිය. රජ කාලේ සුවඳ වවුල් ගඳයි දැනෙනවා. නැවතත් මතක් කරනවා මේවා බලන්න එන්න. විනාශ කරන්න එපා. මේවා ආරක්ෂා කරගන්න. තවත් ඉදිරියේ ඔයාලගේ ළමයින්ට බලන්න අපේ පරම්පරා ගානක් මේවා දකින්න ඕනේ. මේ වගේ දේවල් අදටත් මේ වගේ ගලක් කපා ගන්න අද කාලේ මිනිස්සුන්ට පුළුවන්. හරියට ගලක්වත් කපන්න බෑ. ඉතින් ඒ නිසා මේ දේවල් ආරක්ෂා කරගන්න, විනාශ කරන්න එපා, ජරාව දාන්න එපා, පරිස්සම් කරන්න මේ අපේ උරුමය. මේවා ආරක්ෂා කරගන්න. ඕකේ? ඩැමියුන් ග්‍රිල්. මං හිතන්නේ අවසන් තව ගල් කණු වගේ දේවල් ටිකක් විතරයි අර පැත්ත තියෙන ඉතින් ඉවරයි. වටේම ඉතින් තියෙන චෛත්‍ය ටික නම් පේන්න. ඔයට ගියත් ඉතින් අනුරාධපුරේ චෛත්‍ය ටික බලන්න පුළුවන්. පැත්තකින් නම් ඊයරෑ බැලුවේ. අපි නෑම සඳහා තිසාවවට ඇවිත් ඉන්නේ. අපි ඊයරෑත් ඇවිල්ලා බැලුවේ තිසාවව තමයි. හැබැයි ඊයේ නෑවේ නෑනේ. අපි ළඟට කොහේ ආයිද ගෙදර ඇයිද කියන්නත් බෑ යාළුවෝ. දැන් හවස් වුණා ඊටවට වඩා. යාළුවනේ අනුරාධපුරේ ගහකට වැඩලා ඉන්නේ අපි. මා ඇතුළු තව දේව මණ්ඩලේ කීප දෙනෙක් ඇවිත් ඉන්න ගාට. ශාන්ති මේ ඉන්නේ එක එක නර නෙවෙයි දෙවිවරු ඉන්නේ. පව් ගලාපු කට්ටිය. මෙතන නම් පුක විතරයි පේන්නේ යාළුවනේ. දෙවියෝ පේන්නේ නැහැ දෙවියෝ. සාන්ති ඔය පහළ දෙවියෝ. මේ පැත්තේ දේවතාවියක් ඉන්නවා යාළුවනේ. පහළ ඉන්න නරයා වෙනුවෙන් අපි දැන් මේ දැන් වැඩි ජස්ට් නව් වැඩි. නරපණුවේ අපේ ෆොටෝ ගත්තා. අරත් දිව්ව මේ දෙවිය වැඩපු විදිහ හරි අමුතු යාළුවෝ. අමුතු තැන් වලට වැඩලාදී. ඉතින් මම ස්නානී කරන්න යන්න ෂර්ට් එක ගලවන්න දසුන් දෙන්නේ නැහැ බඩ පේනවා. අපි නාකියාගෙන තල්ල හැදින්නවා තල් ගෙඩි. මේ වගේ මොනවද කරන්න පුළුවන්? කීපන්ටක් ගායෝ. තල් කෙරි හදන්න පුළුවන්. තව මම දන්නේ හැමෝම නැවැත්තුවක් ඇහිදින්න කියලා. ඉතින් මමත් ඔය ඉඳලා හොඳ ගෙඩි. ඒ තල් කුමරිය ඒ වරේ සුවඳ. එයස්සේ යාළුවනේ තවත් පිරිසක් පොතපාලුව ටිකක් බෑලා ඉන්නේ. මේ වගේ පිරිස් ගෙවල් වලට වද්ද ගන්න එපා. ඔලු කොහෙන් හරියටම ගෙඩියකට ගහලා දෙන්නේ. එහෙම එක වෙනස් වෙයිද දැන්? එකක් හදලා මිසක් ඒත් ලස්සන පොරක නිමාවක් යාළුවයි. පාඩ එක පෙන්වන්න හැදුවේ වැඩි වෙලා තිබ්බේ නෑ ඉවරුණා වෙලේ. ලස්සන දේවල් තියෙන ටික වෙලාවයි. ඒව తాවකාලිකයි. උඩේ වලන් කඩේ හට්ටි මුට්ටි මේ කිනි පරිපිස්සු. ටිකඩේ වහලා මුච්චි වට්ටිනෝ. ලෑලි කඩේ පෙට්ටි වලට ගාලා අට්ටි මුට්ටි කඩේ වහලා මුච්චි වට්ටිනෝ. ඊයමයි.
අපි දැන් ආර්ටිකොට්ටි ගන්න යන්නේ යාළුවේ. मैं තියන්නේ යාළුවනේ අනුරාධපුරේ ඉඳන් එනකොට මෙන්න මේ අහුවෙනවා පතරංග කුට්ටි කඩයක්. හරිද? මිල ගණන් අඩුයි මේ කඩේ හට්ටි. අපි කෑවා. කොළඹට දැන් යන්න තියෙන්නේ. ගමන මෙතනින් අවසන් වෙන්න යන්නේ. මෙතන කාපු තැන මරුවේ. කන්නත් පුළුවන් සෙල්ලම් කරන්නත් තියෙන මේ අපේ අම්මා ලොන්චිලි පදින.